කෙල්ලෙක්ගේ පියයුනේ බං. තනවල තන පුඩු වලට අඬුවක් දාලා තද කරලා ඇදලා ගලවලා නේද? තාමත් පුදුමයි මේ කෙල්ල තාම මිය ගියේ. ඕකේ දැනට ඉදුවී තියෙන දරුණුතම ගණේ කාන්තා දූෂණය ගැන ඔයාලට පාපොච්චාරණය කරන්න යන්නේ ඒ ජුන්කො පුරුට ගැන අපේ විදියට නේ බං. අපේ වයිබ් එක. නැත්තම් එක්කෝ ඒ කෙල්ල මැරෙන්න තිබ්බ දුන්න අදවලට. ඒ මැරිලත් නැහැ. අන්තිමක් එකක් මැරිලා නැහැ. ඉන්නන ඔක්කොම අදිට තමයි මැරිලා තියෙන්නේ. කොහොම හරි පස්සේ වගන් දැන් මේ සිගරට් එකෙන් බොන්න ගත්ත ලයිටර්ස් වල ලයිටර් ෆොර් යූ. ඒව දාලා ඒවට පුච්චලා තියෙනවා කකුල් වලින්. යටිපතුල් තමයි ඉස්සලම් පුච්චලා තියෙන්නේ. පුච්චලා ඊටස කරලා තියෙන්නේ මේ යෝනි මාර්ගය. යෝනි මාර්ගයත් පුච්චලා තියෙනවා මේ ලයිටර්ස් වලින්. ලයිටර්ස් වලින් කෙල්ලගේ යෝනි මාර්ගය පුච්චලා මේ කෙල්ලෙක්ගේ රහසිගත අවයව වලට උඩින් ලයිටර් යල්ලලා. කියන්නේ මම පත්තු කළ සීන් එකක් කොහොමද ඒක ගිනි තියලා නැහැ. ගාව දින වේදනාව හිතා ගන්න. තව තැන් වලදී කරලා තියනවා මචං අඩු අරගෙන. කියන්නේ කෙල්ලෙක්ගේ අපි තන කෙලගේ ඒ තනවලින් තන පොඩු අරගෙන ඒ වීරලා තියෙනවා. කියන්නේ අඬුවක් දාලා කරදවල ඇදලා සමහරවල්ට ඇදෙන්නේ නැති වුණාම කපලා ඒ වගේ කොහොමද ඉරලා තියෙන්නේ. වේදනාව හිතා ගන්න කෙල්ලෙක්ගේ පියයුනේ බං. තනවල තන පුඩු වලට අඬුවක් දාලා තද කරලා ඇදලා ගලවලා නේද? හරිද? තාමත් පුදුමයි මේ කෙල්ල තාම මිය ගියේ නෑ. තාමත්